ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න අද වීඩියෝ එකක් මම දාන්න තීරණය කරා. අද ගෙනල්ලා තියෙන්නේ Adstera සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් අද මම ඔයගොල්ලන්ට ස්පෙෂල් ට්‍රික් එකක් කියලා දෙනවා. Telegram එක use කරලා කොහොමද අපි අපේ Adstera account එකට direct links මාර්ගයෙන් traffic එක ගෙන්නගෙන earning එකක් ගන්න කියලා. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් ඔයාට හොඳ earning එකකට යන්න පුළුවන්. මම කියලා දෙන්නම් A to Z කොහොමද මේ කරන්න කියලා මේ වැඩේ. මුලින්ම මේකට වාට ටෙලිග්‍රෑම් account එකක් තියෙන්න ඕන. ටෙලිග්‍රෑම් ෆෝන් නම්බර් එකක් account එකක් හදලා තියෙන්න ඕන. ඊට අමතරව වාට ඔයාගේ කම්පියුටර් එකට මේ Python කියන language programming language software එක install කරගෙන තියෙන්න ඕන. ඉතින් මේක install කරගන්න හරිම ලේසියි. ඔයාට Google එකේ Python කියලා ගැහුවාම ඒගොල්ලෝගේ latest version එක මෙන්න මෙතනින් download කරගන්න පුළුවන්. ඉතින් මම දැන් download කරගෙන මේක install කරගෙන තියෙන හින්දා මේක මම පෙන්නන්නේ නැහැ. මේක normal software එකක් install කරන විදිහට කරන්න තියෙන්නේ. මෙතනින් download කරා ඊට පස්සේ install කරා. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ search bar එකේ නැත්තම් මේ Windows start එකට ගියාම මෙතන search bar එක තියෙනවා. මෙතන මෙන්න මෙහෙම cmd කියලා type කරන්න. හරිද? cmd කියලා type කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවා. ඊට පස්සේ ඔයා Python install කරලා නම් තියෙන්නේ. ඔයාලට මෙන්න මේ මම මෙන්න මේ දීලා තියෙනවා step ටික. මේ step ටික තමයි follow කරන්න තියෙන්නේ. ඉතින් මෙතන cmd කියලා type කළා ඔයා මෙන්න මේ pip install telithan කියන එක copy කරගන්න. copy කරගෙන මෙන්න මෙතනට ඇවිල්ලා ඔයා ඒක paste කරන්න. paste කළා enter කියන එක ඉබුවට පස්සේ ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් ගියාම මෙතන ඔයාට වැටෙයි මේක already දැන් මම already මේක satisfied. ඒ කියන්නේ දැනට මම මේක කරලා තියෙන්නේ. එතකොට already කරලා තියෙන හින්දා තමයි මෙතන already satisfied කියලා වැටලා තියෙන්නේ. ඔයා ඒක කරලා නැත්නම් අනිවාර්යෙන් මෙතන මේක download වෙලා ටික වෙලාවක් යයි මේක නැවත මෙන්න මේ command එක වැටෙනකන් එතන ඉන්න. හරිද? ඒ කියන්නේ ඔයාගේ මෙතන වැටේ ඔයාගේ PC එකේ name එක ඒ command එක වැටෙනකන් ඉන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේක cut කරලා දාන්න. හරි. ඊට පස්සේ මම ඔයාලට දෙනවා මෙන්න මේ වගේ Python code එකක්. මේක කරන්න තියෙන්නේ දැන් මම ඔයාලට Telegram එකෙන් මේක මම දෙන්නම්. මගේ description එකේ මම දාලා තියන්නම් මගේ Telegram channel එක. ඒ channel එකේ මේ ඔක්කොම codes ටිකයි මේ notepad ටිකයි ඔක්කොම ටික මම මෙතන දාලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ auto share කියන Telegram මේ Python file එක ඔයාගේ computer එකේ desktop එකේ හරි කොහේ හරි location එකක folder එකක් හදලා ඒ folder එක ඇතුළට දාගන්න. දැන් මම මේ new folder එකක් හදලා new folder එක ඇතුළේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට දැන් මේක Python install කරලා නම් තියෙන්නේ. මේක මේ ඔයාගේ machine එකට දාගත්ත ගමන් මෙහෙම ගන්න පෙන්නනවා. ඔයා Python මේක දාගෙන ඉවරලා නම් Python දාගන්නේ. ඔයාලට කරන්න වෙනවා මෙන්න මෙතන right click ඔබලා rename ගිහිල්ලා මෙන්න මෙතන py කියලා ගහ ගන්න ඕන dot එකක් තියලා. එතකොට තමයි මේක Python file format එකෙන් setup වෙන්නේ. මේක මෙහෙමම copy කරලා ගන්නවා නම් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මං දෙන Telegram channel එකේ මගේ channel එකේ තියෙන code එක එහෙම පිටින්ම copy කරලා ඔයා ගන්නවා නම් ඒක issue එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට Python format එකෙන් මේක තියෙයි. හරි. දැන් මම මේක open කරගෙන පෙන්නන්නම්. මෙන්න මෙතන right click ඔබලා මෙන්න මෙතන edit කියන එකට ගියාට පස්සේ මේක open වෙනවා. හරි. මේ තියෙන්නේ දැන් අපේ bot ගේ Python code එක. හරිද? මෙන්න මෙතනට තමයි ඔයාගේ API ID එක දෙන්න ඕනේ. දැන් මම කියලා දෙන්නම් ඒව ගන්න කොහොමද කියලා. ඊළඟට මෙතනට ඔයාගේ API hash කියන එක දෙන්න ඕන. ඒකත් මම කියලා දෙන්නම් කොහොමද ගන්න කියලා. ඊළඟට මේ තියෙන්නේ ඔයාගේ Telegram account එක හදලා තියෙන phone number එක. ඉතින් මේක ඒ phone number එක ඔයා මෙතනට දෙන්න තියෙන්නේ. මේ ධන 94ත් එක්ක ඉතුරු ටික මේ තරු දාලා තියෙන ටිකට ඉතුරු ටික ඔයා type කරගන්න. හරි. මේ තියෙන්නේ මේ මම දීලා තියෙන message එක. එතකොට දැන් මේ message එක තමයි group වලට යන්නේ. එතකොට දැන් මම මෙතන දීලා තියෙන්නේ මේක ඇවිල්ලා ඇත්ත message එකක්. ඒ කියන්නේ මේකේ ඔයාලට ඕනම් පාවිච්චි කරන්නත් පුළුවන් මේවා. මේ bundle තියෙනවා video reels අරෝ මේවා ඔය YouTube වලට අදාළ ගොඩක් reels ඊළඟට Facebook reels අරෝ මේවා ගොඩාක් මෙතන තියෙනවා. ඉතින් මෙතනට මගේ direct link උත් add කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ site එකට ගියාට පස්සේ blog එකක් open වෙන්නේ. ඉතින් මේ blog එකේ මගේ මෙන්න මේ bundle ටික තියෙනවා. ඉතින් first click එකේදී ඔයාලට ad එකක් play වෙනවා. second click එකේදී ඔයාලට අවශ්‍ය file එක download කරගන්න open කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කරන්න තියෙන මෙන්න මෙතන මේ කමා තුනක් තියෙන්නේ. මෙන්න මේ කමා තුන
මෙන්න මේ කමා තුනේ ඉඳන් පල්ලෙහාට තියෙනවා පල්ලෙහාත් කමා තුනක් මේ තියෙන මෙන්න මෙතන ඉඳන් මේ අතනට තමයි මේකේ මැසේජ් එක තියෙන්නේ හරිද එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික මකලා මේ තියෙන මගේ මැසේජ් එක ගන්න මේ ටික සම්පූර්ණයෙන් මකලා ඉවර වෙලා ඔයාලගේ මොකක් හරි මැසේජ් එකක් එතනට දාගන්න. ඒ කියන්නේ ඔයා ගෲප් එකට දාන්න ඕන මැසේජ් එක එතන ඔයා ටයිප් කරගන්න. හරි නැත්නම් වෙනම ටයිප් කරලා තියෙන එකක් ඔයා එතනට කොපි පේස්ට් කරගන්න. කොපි පේස්ට් කරගෙන ඔයා මේක ඊට පස්සේ මෙතනින් සේව් කරන්න. සේව් කරලා මේක කට් කරලා දාන්න. හරිද? දැන් මම කියලා දෙන්නම් අර API ID එකයි API hash කියන එකයි ගන්න කොහොමද කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මම මෙතන මගේ description එකේ මම මෙන්න මේ link එක දාලා තියන්නම්. මේ link එකට යන්න link එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ Telegram API interface එකට එනවා. මෙතනට කරන්න තියෙනවා ඔයාලට මෙන්න මෙතන ධන 94ත් එක්ක ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක ගහන්න. හරිද? ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක ගහලා මෙතන next කියන එක ඔබන්න. හරිද? next කියන එක එවුවට පස්සේ මෙන්න මේ විදිහට confirmation code එකක් ඔයාගේ Telegram එකට දැන් එයි. මේ තියෙන Telegram එකට ඔයාගේ confirmation code එකක් එනවා. මෙන්න මේ code එක තමයි දැන් ඔය ඉල්ලන්නේ. මෙතනින් මේක copy කරගන්න. copy කරගෙන මෙතනට ඇවිල්ලා ඒක paste කරන්න. ඊට පස්සේ මෙතනින් sign in කියන එක දෙන්න. හරිද? sign in කියන එක දුන්නාට පස්සේ මේ වගේ එකක් එන්නේ. මෙන්න මෙතන තියෙනවා API development tool කියලා. මේක click කරන්න. ඊට පස්සේ මෙතන title එකට ඔයාලට දෙන්න පුළුවන් කැමති title එකක් දෙන්න. මම මෙතන test කියලා දෙනවා. හරිද? test කියලා දෙන්න. test කියලා දීලා මෙතන short name එකටත් ඔයා මේ test කියන එකම දෙන්න. හරි එතනට test දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ URL කියන එක දෙන්න ඕනේ නැහැ. මෙතන platform එක තෝරන්න තියෙනවා. ඉතින් ඔයා මෙතන මේ Telegram එක ඔයා මේ web browser එකෙන් මේ web කියන්නේ PC එකෙන් නම් open කරන් තින්නවා. මෙතන Windows කියන එක දෙන්න නැත්නම් ඔයාගේ platform එකේ ඔයා phone එකේ පාවිච්චි කරන්නේ Android නම් Android කියලා දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මම දැනට මෙතන desktop කියන එක දීලා මෙන්න මෙතන create application කියන එකට යනවා. හරිද? create application කියන එකට ගියාට පස්සේ මම already මේක දීලා තියෙන්නේ. ඒකින්ද මම test 1 කියලා මෙතන දෙන්නම්. හරි ඔන්න ආවා. test 2 කියන එක තමයි මට වැඩ කරේ. මම test 1 කියන එකටත් application එකක් හදලා තිබිලා තියෙන්නේ. ඉතින් මේ test 2 කියන එකෙන් ඔයාලට පුළුවන් දැන් මෙන්න මෙතන ආවිලා දෙනවා API ID එක. මෙන්න මේ ID එක ඔයාලට තියෙන දැන් මෙතනින් copy කරගන්න. හරිද? copy කරගෙන ඉවර වෙලා ඔයා අර open කරගත්ත Telegram මේ Python file එක edit කරන්න කියලා ඔයා මේ open කරගත්තේ. අන්න එතනට මෙන්න මේ Python මේ file එකේ මෙන්න මේ API ID කියන එකට ඔයා මේ ID එක paste කරන්න. හරිද? ඊට පස්සේ එන්න මෙතන තියෙනවා API hash කියලා එක. මෙන්න මේ API hash කියන එක ඔයා මෙතනින් copy කරගෙන ඊට පස්සේ නවතින්න මෙතනට මෙන්න මේ කමා දෙක මැද්දෙන් තියෙනවා තරු වගේක් දාලා මම මේදී මෙන්න මේ තරු ටික ගාවට අවිල්ලා ඒ ටික highlight කරලා මෙතනට paste කියන එක ඔබන්න. එතකොට මේ API hash එක මේ විදිහට එනවා. ඊළඟට මෙන්න මෙතන phone number එක ඔයා ගහගන්න ඔයාගේ phone number එක. ෆෝන් නම්බර් එක ගැහුවා. හරි ඒ ටික හරි. ඊට පස්සේ මෙතන ඔයාගේ මැසේජ් එක දාගන්න. දැනට මම මේ මැසේජ් එක මම දාලා තියෙන්නේ. ඒතකොට මේ මැසේජ් එක දාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා target groups. දැන් ඔයා මේ මැසේජ් එක යවන්න ඉන්න group ටික තමයි මෙන්න මෙතනට දෙන්න තියෙන්නේ. හරිද? එතකොට මම දැනට මගේ මෙන්න මෙහෙම test group කියලා එකක් මම දැනට හැදුවා. members ලා 19 දෙනෙක් ඉන්නවා. මේකේ මෙන්න මේ group එකේ මෙන්න මේ අග්ගම තියෙනවානේ මෙන්න මේ username එක. මෙන්න මේ username එක තමයි ඔයා copy කරගන්න ඕන. හරිද? copy username. username එක copy කරගෙන ඔයාට තියෙන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා ඒක paste කරන්න. හරිද? දැන් මම paste කරගෙන ඉන්නේ ඒකමයි. මේ තියෙන්නේ මේ at එක ඕනේ නැහැ. at එක නැතුව මෙන්න මේ username එක විතරක් copy කරගන්න. හරිද? එතකොට දැන් මේක දැන් මගේ group එකක්. දැන් ඔයාලට මම දැන් දෙන්නම් මෙතන Telegram group set එකක්. මම description එකේ දාලා තියන්නම් ඒ link එක. ඒ link එකෙන් ගියාම ඔයාලට පුළුවන් link share කරන්න පුළුවන් group තියෙනවා. සිංහල, ඉංග්‍රීසි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට වැඩක් ගන්න පුළුවන් ඒ වගේ. ඒ group වලට join වෙන්න. ඒ join වෙලා ඒක බලන්න group එකේ ඔයාලට link share කරන්න පුළුවන්ද කියලා. සමහර group වල ඒක restrict කරලා තියෙන්නේ. ඉතින්
ගෙන්න ගන්න. ඉතින් මේ group වලට join වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ group එකේ උඩ මෙහෙම click කරන්න. click කරාම මෙන්න මේ විදිහට group එකේ public link එක පෙන්නයි. ඒ link එක කෙලවරේ මෙන්න මේ slash එකට පස්සේ තියෙන්නේ username එක. ඉතින් මෙතනින් මෙහෙම copy කරගන්න පුළුවන් ඔයාලට username එක copy කරගෙන ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා මේ කමාවට පස්සේ මෙන්න මේ විදිහට කමාවක් දාලා ඒ username එක paste කරන්න. හරිද? sorry මෙන්න මෙතනට කමාවක් දාලා මෙන්න මේ විදිහට enter press කරලා නැවත ඔයා මෙන්න මේ විදිහට username එක copy කරන්න. හරිද? ඒ විදිහට ඔයාට නැවත කමාවක් දාලා තව එකක් copy කරන්න පුළුවන්. එහෙමම කමාවක් දාලා ඔයාට ඕන තරම් group මෙතනට add කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට add කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් save කියන එක දෙන්න. මෙන්න මෙතනින් ඔයා save කරන්න මේ Python file එක. මහ ලොකු දෙයක් කරන්න නෑ මේකේ. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික කරලා ඉවර වෙලා හරි දැන් අපි බලමු මේකේ මැසේජ් එකක් දාන්නේ කොහොමද කියලා. හරිද? දැන් මම හදාගත්ත මැසේජ් එක මේ Python ෆයිල් එකට අනුව දැන් මම මේක හදලා තින්නේ හැම වෙලේම විනාඩි 10ක්. ඒ කියන්නේ දැන් ඔයා group ටිකට ඔයාගේ group ටික add කරලා ඔයා join වෙලා ඉන්න group ඔක්කොම මෙතනට add කරගන්න. add කරගෙන ඉවර වෙලා මේ Python ෆයිල් එක හදලා තින්නේ ඔක්කොම group වලට එකපාර මැසේජ් එක යනවා. මැසේජ් එක ගිහිල්ලා විනාඩි 10ක් එයා waiting ඉන්නවා. විනාඩි 10ක් ඉඳලා විනාඩි 10කට පස්සේ නැවත ආයෙ අර group ඔක්කොටම මේ message එක යනවා. ඒ විදිහට තමයි මේක දවසම run කරලා තිබ්බොත් දවසම මේ විදිහට message යනවා. එතකොට මේකෙන් ඔයාලට හොඳ traffic එකක් ගෙන්න ගන්න පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරලා. ඉතින් මම දැන් කියලා දෙන්නම් මේක run කරන්නේ කොහොමද කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකේ ඊළඟ step එක යන්න third step file location එකට යන්න ඕන අපි Python file එක තියෙන. හරි. මේ තියෙන්නේ දැන් මගේ file location එක. එතකොට මේ file location එකට ගිහලා මෙන්න මෙතන තියෙනවනේ උඩ search bar එක. මෙන්න මේ search bar එක click කරන්න. click කරාම මේ ටික ඔක්කොම කපලා මෙතන තියෙන ටික ඔක්කොම කපලා මෙතන ගහගන්න cmd කියලා command prompt එක. හරිද? cmd කියලා ගහලා මෙතන enter කරාම ඔන්න ඔය විදිහට මේ file location එකෙන් cmd එක open වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේක. මේ තියෙන මෙන්න මේ කැලල copy කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට වෙලා paste කරන්න. හරිද? paste කරාට පස්සේ enter කරන්න. හරි. enter කරාට පස්සේ ඔයාගෙන් ඉල්ලනවා මෙන්න මේ විදිහට please enter your phone කියලා. හරිද? මෙන්න මෙතනට ඔයා ධන 94ත් එක්ක ඔයාගේ phone number එක ගහන්න. හරිද? phone number එක ගහලා මෙන්න මෙතන enter කරන්න. enter කරාට පස්සේ මෙන්න මේ විදිහට කෝඩ් එක ඉල්ලනවා. ඔයාගේ Telegram එකට දැන් ඇවිල්ලාදී කෝඩ් එකක්. මේ තියෙන. මෙන්න මේ කෝඩ් එක ඔයා copy කරගෙන මෙතනට ඇවිල්ලා ඒක paste කරන්න. හරිද? හරි. මේකේ මගේ password එකකුත් ඉල්ලනවා. ඉතින් ඔයාලා password දාලා නැත්නම් ඒ password දෙන්න ඕනේ නැහැ. දැන් මම password එකක් දාලා තියෙන හින්දා password එක ඉල්ලනවා. හරි. මැසේජ් එක දැන් send වුණා. මම password එක මමගේ Telegram එකෙන් මම අයින් කරා. ඊට පස්සේ මැසේජ් එක send වුණා. password දාලා තියෙන කට්ටිය Telegram එකෙන් ගිහිල්ලා ඔයාගේ password එක අයින් කරගන්න මුලින්ම. password එක disable කරගන්න ඕනේ. cloud password එක. මොකද මේකේ මේ CMD run වෙන්නේ නැහැ. cloud password දාලා තියෙන කට්ටියගේ ඒවා. දැන් බලමු අපි මැසේජ් එකට send වෙලා තියෙනවද කියලා. මේ දින මැසේජ් එක දැන් send වෙලා තියෙනවා. ඉතින් තව විනාඩි 10කින් ආයේ මේ මැසේජ් එක මේ විදිහටම send වෙනවා. ඉතින් මේක ඔයාලට හදා ගන්න පුළුවන් හරිම ලේසි. මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් මම කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම කියලා දෙන්නම්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා Adstera වලින් කොහොමද මේ Telegram එක use කරලා earning එකක් ගන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාලට මෙතන group ගොඩක් දැන් මම මේක group එකකට මේක දාලා තියෙන්නේ. අතනට ඔයා group ගොඩක් දාගත්තොත් මෙන්න මෙතනට group ගොඩක් දාගත්තොත් ඔයාලට පුළුවන් හොඳ earning එකක් ගන්න, හොඳ traffic එකක් ගෙන්න ගන්න. මෙන්න මෙතනට කමාවක් දැම්මා.
එන්ටර් කරා යූසර් නේම් එක ගැහුවා සේව් කරා කමා එතකොට වාට ගෲප් ගොඩක් තියෙනවා නම් ආයෙ කමාවක් ගැහුවා ගෲප් එකේ යූසර් නේම් එක දැම්මා අර ඇට් අකුර ගහන්න එපා ඇට් අකුර ගහන්න නැතුව නෝමල් එකේ වාට පුළුවන් මේකේ යූසර් නේම් එක විතරක් දෙන්න ඇට් එකත් එක්ක ගහන්න එපා වෙනම දෙන්න ඉතින් මේ විදියට මේ බොට් රන් වෙනවා එතකොට ඔයාලට මේක දවසම රන් කරලා තිබ්බොත් මේක ඔටෝ මැසේජ් යනවා විනාඩි 10න් 10ට මේ මැසේජ් එක යනවා ඉතින් ඔයාලට ටෙලිග්‍රෑම් account 3-4ක් තියෙනවා නම් ඒ 3-4ටම මේ වගේ ෆෝල්ඩර්ස් හදලා තුනක් ෆෝල්ඩර්ස් තුනේ CMD එක රන් කරලා තියන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැහැ හරියට මේ ලින්ක්ස් ඔක්කොම ෂෙයා වෙනවා ඉතින් මේ විදියට ඔයාලට මෙන්න මේක ඇඩ්ස්ටරා එකට හොඳ earning එකක් ගන්න පුළුවන් ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා එහෙනම් අමතක කරන්න එපා අපිව subscribe කරන්නත් අමතක කරන්න නැතුව වීඩියෝ එකට like එකක් දාන්න ඉතින් දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් හොඳ හරි නරක හරි ඕනම දෙයක් අපේ පල්ලෙහා comment section එකේ කතා කරමු එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු